පහුගිය සතියේ ප්‍රධාන ප්‍රවෘත්තිය තමයි මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයා වසර 20කට සහ 25කට සිරගත වීම. ලාංකීය ඉතිහාසයේ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වුණු ඉතා වැදගත් සිදුවීමක් ලෙස මෙය අපිට සැලකිය හැකියි. කෙසේ වෙතත් මේ සතියත් ඒ කියන්නේ දෙවනිදා සිට 6 වෙනිදා දක්වා සතිය තුළ තවත් විශේෂ චරිත හිටපු අමාත්‍යවරු කිහිප දෙනෙක්ම නැවතත් සිපිරිකට යන්නට සූදානමින් සිටින බව විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ සඳහන් වෙයි. ඒ අඩුව නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දුකුල්ලේ, විමල් වීරවංශ, උදේ ගම්මන්පිල සහ කෙහිලිය රඹුක්කැල්ල නැවත වරක් සිරගත වීමට නියමිත බව බොහෝ ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් කෙහිලිය රඹුක්කැල්ල සහ ඔහුගේ පුත්‍රයා අද දින නිදහස් වුවත් අප මත ඔවුන්ට නැවතත් නඩුවක් ඇතවා තිබෙනවා. ඒ රජයේ නීතිපති විසින්. කෙසේ වෙතත් මෙම පුද්ගලයන්ට විරුද්ධව නඩු පැවරී ඇති අතර එම නඩු කිහිපයක තීන්දුව මේ සතියේ ලබා දීමට සූදානම් බව විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසන අතර ඒ තීන්දුව වලින් ඉහත සඳහන් කළ පුද්ගලයන් සමහර විට සිරගත වීමට ඉඩ ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.